ගරුතර අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේලා 8 දෙනාගෙන් අවසරයි. අද අවුරුද්ද දවසේ අපේ අප්‍රේල් සිංහල අලුත් අවුරුද්ද දවසේ අපි උදේ පාන්දරම මේ පූජා නගරයේ සිටින බල්ලොන්ට දානයක් දෙන්න බත් මස් මාළු සමග උදේම අපි මේ අවුරුදු උදේම අප්‍රේල් 14 වෙනිදා උදේම මේ පූජා නගරේ ඉන්න සත්තුන්ට කුසගින්නේ ඉන්න සත්තුන්ට අපි දානයක් දෙනවා. අප්‍රේල් 14 වෙන මිනිස්සු කරන්නේ මොකද්ද? උදේ පාන්දර නැගිටලා අවුරුදු ඇඳගෙන කරගෙන එක්ක බూరు පොලේ එක්ක කැට ගහන තැන එක්ක අරක්කු බොනවා. බూరు ගහන තැන බලන්න තමන් ඉන්න එකටයි ඉන්න එක්කෙනාගේ සහෝදරයා වෙන්න පුළුවන්, යාළුවා වෙන්න පුළුවන්, ඥාතියා වෙන්න පුළුවන්. ගහලා ගන්න බැරි සල්ලි පොලේකින් ගහලා ගන්නවා. එකට ඉන්න පුද්ගලයෝ. එතකොට අවුරුද්ද දවසේ දිනන කෙනා සන්තෝෂ වෙනවා. අනිත් අය අසන්තෝෂෙන් අවුරුද්ද දවසේ අපි එහෙම නේ කරන්නේ. මේ ක්‍රියාකාරී සමාජිකට එකතු වෙලා උදේ පාන්දරම අපි සත්තුන්ට කන්න බොන්න දෙනවා. මොකද ඇයි මේ අවුරුද්දෙම අපට බඩගින්න දැනෙන්නේ, කුසගින්න දැනෙන්නේ. පූජා නගරේ ඉන්න සත්තුන්ට තමයි අපි මේ දානේ පිළියෙල කරන්නේ. උදේම අපි කට්ටිය එකතු වෙලා කරන ක්‍රියාවලිය. උදේ අපි හිතන විදිහට අනිත් මිනිස්සුත් අවුරුද්ද දැන් කරන වැඩි අරක් දීලා තන්න ඒව නෙමෙයි කරන්නේ. බලයක් හිටවන්න ඕනේ, ගහක් හිටවන්න ඕනේ, එක්ක සතෙකුට කන්න බොන්න යතුමත් තියන් කුසලයක් කරගන්න. දැන් මේ අවුරුද්ද යමෝන තමන්ගේ දෙමෝපියන්ට සලකන්න, පූජ්‍ය පක්ෂයට සලකන්න. ඒ වගේ උතුම් සිතුවිලි ඇතිව අවුරුද්ද දවසේ අපි මේ ක්‍රියාවලිය කරනවා. ඉතින් ඒකින්ද ඕගොල්ලෝ අප්‍රේල් 14 කියන්නේ ගන්න දවසක් නෙමෙයි, තමන් ළඟ තියෙන දෙයක් සන්තෝෂෙන් දෙන එක, අත්හරින එක. අත්හරින්න පුරුදු වෙන. අත්හරින්න ලැබෙනවා. මිනිස්සු මේ ක්‍රියාවලිය තේරුම් ගන්න නැහැ. අත්හැරියොත් ඒ වගේ දෙගුණයක් ලැබෙනවා. ඒකයි මේ ස්වභාවීය ධර්මය. තමන් අත්හරින දේ තමන්ට ලැබෙනවා. ඒ වගේ දෙගුණයකින් ලැබෙනවා. මේක මොකද කරන්නේ අවුරුද්ද දවසේ අනුන් ළඟ තියෙන දේ උදුරු ගන්න 100ට ගත්තොත් 80ම මේ ක්‍රියාවලිය තමයි දෙන්නේ. සීමිත පිරිසක් තමයි